තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අද බිනර පුර පසළොස්වක පුන් පොහෝ දිනය. ලෝතුර අමාමෑණී ගෞතම බුදුපියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින විශ්වයේ බලගතුම ස්ථානය ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේ අභිස තමයි අපි මේ මොහොතේ රැඳී සිටින්නේ. අද බිනරපුර පසළොස්වක පුන් පොහෝ දිනය නිසා ගොඩාක් සැදැහැවතුන් මේ ස්ථානට පැමිණිලා මල් පහන්සුවන්දුම් කිරිබිඩු ඉලම් පසාදී බොහෝ පූජාද්‍රව්‍යවලින් පූජා පවත්වනවා. මුලින්ම අපිට මේ පේන තියෙන්නේ ඒ විසිනාදයකින් බුදුපියාණන් වහන්සේට පූජා පවත්වන ආකාරය. ඉතාම සුවඳවත් සහ විචිත්‍ර මලින් පූජා පවත්වනවා සේම කිරිපිඩු කිරි ආහාර පළතුරු කැවිලි ගිලන් පස ඒවාගේම දුර්ලබෝ දකින්න පුළුවන් රද්දෝතළු මල් වගේ විශේෂ පූජාවලුත් ගෞතම බුදුපියාණන් වහන්සේ ජීවමාන හා සමානම මේ ස්ථානයේ පවත්වනවා. ප්‍රනීතව පිළිවෙලට පිරිසිදුව සකස් කරලා සිය දෑතින් තමයි මේ සැදැහැවතුන් මේ පූජා පවත්වන්නේ. ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේගේ බටහිර ద్వාරය තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. දෙවිවරු බ්‍රහ්මය වගේ අපිට නොපෙනෙන බලවේගවලට මහා සෑය වන්දනා කරන්න තමයි මේ ద్వාරය වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ පිට අපිට මෙතනින් ඇතුළු වීමට අවසර නැහැ. මහා සෑරජනන් වහන්සේ අභියසට අද පැමිණෙන්නට අපිට විශේෂ හේතුවකුත් තිබුණා. අදට අපි දෙන්න විවාහ වෙලා වසරක් සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ දවස පින්වන්ත දවසක් බවට පත් කරගන්න තමයි හිමිදිරි පාන්දරම මේ මහා සෑ පුදබිමට පැමිණිලා මල් පහසුවන් දුම් ආදිය පූජා කරලා විදුලි ආලෝක පූජාවටත් යම් කිසි මුදලක් දායක වෙලා ගෞතම අමාමෑණී බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් පරිෂ්කාර පූජාවකුත් සිද්ධ කරගත්තේ. මේ ඉන්න අපේ මල්ලිගේ චූටි බබා. එයාවත් අපි මේ හිමිදිරි පාන්දරම මහා සෑ මළුවට එකගෙන ආවා. ගෞතම බුදුපියාණන් වහන්සේගේ සහ සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලබා ගන්නට. මහසෑ මළුවෙන් නික්මිලා අපි හැමෝම මේ යන්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට. අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේට බුදුවීමට සෙවන සැලසූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස තමයි අපි මේ මොහොතේ රැඳී සිටින්නේ. බෝධීන් වහන්සේ අභියස මල් පහසුවන්දුම් පූජ කරලා
විදුලි ආලෝක පූජාවටත් යම් කිසි මුදලත් දායක වෙලා අපි බොහෝ පින් රැස් කරගත්තා. මේ තවත් පින්වන්ත මොහොතක්. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට දහවල් බුද්ධ පූජා පවත්වන වෙලාව. ඒ පින්කමටත් අතගහලා පින් රැස් කරගන්න අපට අවස්ථාව ලැබුණා. මේ තියෙන්නේ නුවර වැව. අනුරාධපුර ටවුන් එක කිට්ටුවෙම තමයි මේ වැව පිහිටලා තියෙන්නේ. ඉතින් දවල් ගොඩක් රස්නෙ නිසා අපිත් බැලුවා වැවට ගිහිල්ලා පොඩ්ඩක් පිරිසිදු වෙන්න. ඒත් එතන අවස්ථාවක් තිබුණේ නැහැ. නුවර වැවෙන් පස්සේ අපි ඊළඟට ආවේ කලාවැවට. ශ්‍රී ලාංකීය ප්‍රෞඩ ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් තමයි මේ කලාවැව කියලා කියන්නේ. අනුරාධපුර චාරිකාවෙන ඔයාලත් මේ වගේ සුන්දර වැවකට ඇවිල්ලා වැව් පහස විඳගෙන පිරිසිදු වෙලා අවදානම් රහිත ස්ථානයකින් ඒ දේවල් ටික් කරගෙන අපිරිසිදු නොකර තවත් පරම්පරාවකට මේ සුන්දර දේවල් ඉතිරි කරලා තියලා යන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපේ විවාහ සංවත්සරය වෙනුවෙන් මේ වගේ මහා පුුණ්‍ය කටයුත්තත් සිද්ධ කරගෙන පුංචි සැමරුමක් කරන්නත් අපි අමතක් කළේ නැහැ. උදේ පාන්දර මේ වගේ රසම රස කිරිබත් එකක් හදලා ෆැබ් එකෙන් ලස්සන කේක්කෙකුත් ගෙනල්ලා පීසහට් එකෙන් පීසහයකුත් ඕඩ කරගෙන ගිෆ්ට අයිටම් ටිහිකුත් ඇරේංජ් කරගෙන අපි අපේ සෙරමණයක ලස්සනට ඇරේංජ් කලා. ඉතිං ඔයාලත් ඔයාලගේ සුවිශේෂී දවස් මේ වගේ සෙරමණි එකක් කරන ගමන් පුුණ්‍ය කටයුත්තක් කරන්නත් අමතක් කරන්න එපා. ඒක ඔයාලගේ අනාගතයට සංසාර ගමනටම ගොඩක් වැදගත් වේවි. ඉතින් මේ වගේ ලස්සන පින්වන්ත වීඩියෝහකින් ආයමත් ඉක්මනීම හමුවමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.